Hi everyone! කොහොමද ඉතින් ඔයාලට? Velvet Vibe මගේ YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු අපේ කකුල් දෙක ලස්සනට තියාගන්න අපිට ගෙදරදීම කරන්න පුළුවන් පුංචි සත්කාරයක් ගැන. අපි අපේ මූණ ලස්සනට තියාගන්න උනන්දු වෙනවා වගේම අපේ කකුල් දෙකත් ලස්සනට තියාගන්න ඕනි. කතාවක් තියෙනවනේ ලස්සන කකුල් අපිව ලස්සන තැන් වලට ගෙනියනවා කියලා. ඒක නිසා අපි හැම වෙලේම අපේ කකුල් දෙක ලස්සනට පිරිසිදුව තියාගන්න එක ගැනත් උනන්දු වෙන්න ඕනි. මං අද කියලා දෙන්නේ ගෙදරදීම පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරලා අපේ කකුල් දෙක ලස්සනට තියාගන්න පුළුවන් සත්කාරයක් ගැන. එහෙනම් ඉතින් දිගටම මේ වීඩියෝ එක බලන්නකෝ. මුලින්ම අපේ කකුල් දෙක දාගන්න පුළුවන් තරමේ වතුර භාජනයක් අරගෙන අපි ඒකට එකතු කරනවා දෙහි, ලුණු කුඩු, ඒ වගේම බොඩි වොෂ් එහෙම නැත්නම් ෂැම්පු ටිකක් හරි කමන්නේ අපි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කලවම් කරලා මෙන්න මේ වතුර එකේ අපේ කකුල් දෙක විනාඩි 15ක් 20ක් විතර දාගෙන ඉන්න ඕනේ. ඒ වගේම මෙතනදී අපේ නියපොතු වැවිලා තියෙනවා නම් ඒවා කපලා මේ දෙහි වලින් අපේ නියපොතු යටිපතුල ප්‍රදේශය හොඳට අතුල් වෙලා අපේ කකුල් දෙක හොඳට පිරිසිදු කරගන්න ඕනි. ඊට පස්සේ අපේ කකුල් වල තියෙන මැරුණු සම ඉවත් කරගන්න අපිට පුළුවන් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. මේකට අපිට පුළුවන් ගෙදරදීම කොෆි ස්ක්‍රබ් එක හදාගන්න. මම ඒ ගැන කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒ කොෆි ස්ක්‍රබ් එක පාවිච්චි කරලා අපේ කකුලේ තියෙන මැරුණු සම හොඳින් ඉවත් කරගෙන අපේ කකුල් දෙක හොඳට පිරිසිදු කරගන්න පුළුවන්. ඊට පස්සේ නේචර් සීක්‍රට් එකේ එන මෙන්න මේ ෆුට් කෙයාර් ක්‍රීම් එක අපිට අපේ කකුල් වලට ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙන් අපේ කකුල් පැලිලා තියෙනවා නම් සම වියලිලා තියෙනවා නම් ඒවා අඩු කරලා අපේ කකුල් වල තෙතමනය ආරක්ෂා කරලා දෙනවා. මේ ෆුට් කෙයාර් ක්‍රීම් එක හැමදාම රෑට අපේ කකුල් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙන් අපේ කකුල් පැලෙන එක, වියලෙන එක අඩු කරලා අපේ කකුල් වල තියෙන තෙතමනය හොඳට ආරක්ෂා කරලා දෙනවා. සතියකට සැරයක් මෙන්න මේ පුංචි සත්කාරය ඔයාගේ කකුල් වලටත් කරොත් මුහුණ වගේම ලස්සන කකුල් දෙකක් ඔයාටත් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ගිහින් එන්නම්.